මම මූණ වහලා කතා කරන්නේ ඇත්ත කතා කරන්නේ. බය නැහැ. ඇත්ත කතා කරන්නේ බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ. මං කියන්නේ අසරණ කෙනෙක් ඉන්නවා නම් ඕනම කෙනෙක් මේ මහත්තයාට කතා කරලා වැඩක් කරගන්න බය වෙන්න එපා. 100,000ක් ගැරන්ට් වෙනවා මම. මගේ ෆෝන් නම්බරේ උනත් දෙන්න පුළුවන්. ඔයා ආදරය කරන කෙනා වෙන ගෑණියෙක් ළඟට වෙන මිනිහෙක් ළඟට ගිහිල්ලා නම් ඔයාලා දුක් වෙන්න එපා. බල්ලෙක් හා සමානව මම කකුල් දෙක ළඟට ගෙනල්ලා දෙනවා. ඇත්තටම පිං ඒ මහත්තයා හදු වැඩු දෙමාපියන්ටත් පිං මට කරපු උදව්වට දැන් මගේ පැත්තට මගේ මහත්තයා ආයෙ හරවලා දුන්නා. මම කෝල් එකක් අරගෙන ඔබතුමා ගැන අහනවා. කමක් නැද්ද? හෙලෝ. මේ ඔබතුමියත් එක්ක කතා කරන එක පටිගත වෙනවා. ගැටලුවක් නෑ නේද? ඔව් ගැටලුවක් නෑ කිය. මෙතුමා ඔබතුමියගේ මුදල් ගත්තා නම් වැඩේ කළා දුන්නේ නැත්නම් ඒකත් කියන්න කිසිම ප්‍රශ්නයක් නෑ. අපි පළ කරනවා මේ වැඩසටහනේ. මගේ මහත්තයාගේ සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්න ගැටලුවකට තමයි මම වැඩ කටයුතු කරගත්තේ. මම ඉන්නේ ඉතාලිවල. මුල් කාලේ චුට්ටක් තිබුණාට ටික කාලයක් යනකොට ඒක එන්න වැඩි වෙන්න ගත්තා. මහත්තයාගේ වෙනස් වීම මාව සම්පූර්ණයෙන්ම මග හරින්න ගත්තා. සම්පූර්ණ මාවල ඕනෙම නැහැ කියන තැන තමයි මගේ මහත්තයා හිටියේ. ඊට පස්සේ තමයි මම අහම්බෙන් මේ ඉන්ටර්නෙට් එකෙන් දේශාන්විත මහත්තයාගේ මේ නම්බරේ හොයාගෙන මම කතා කරේ. ගොඩාක් කාරුණිකව ඉතින් මගේ වැඩේ කරලා දෙන්නම් බය වෙන්න එපා. දින 7ක් 14ක් ඇතුළත අනිවාර්යෙන් මගේ වැඩේ කරලා දෙන්නම් කියන දේ කරන්නම් කියන දේ මට පිට මහත්තයා කිව්වා. ඒ වගේම ඒ පොරොන්දු වුණ විදිහට කොන්දක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙවැනි විදියට මේ හැදුනුම්පත Tamanට පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මම කියනවා මේ නාලිකාවක් ඉදිරියේ Tamanගේ අනන්‍යතාවය තහවුරු කරන්න කියලා මම විශ්වාසයෙන් කියනවා. හැදුනුම්පත මේක ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් ඕනම වෙලාවක මේ කෙනාමද මේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නේ කියන එක තහවුරු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මගේ මහත්තයා ඊටපු ගමන්ම එකපාරට වෙනස් වුණා. අපිව යන්න ගෙදරින් ඕගොල්ලෝ කියන තත්ත්වයටපත් වුණා. යන්න කී රණ්ඩු කරා අපිව ගණන් ගන්න නැති තත්ත්වයකටපත් වුණා. ඊට පස්සේ තමයි මම බැලුවේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ මේ මහත්තයා නුවර මට ලොකු තදබල ලෙස ජීවිතේ පවා නැති වෙන විදිහට වැඩක් කරලා ඊට පස්සේ ඒ මහත්තයාට මාව එපා වෙන්න තිත්ත වෙන්න දෙයක් කරලා තිබුණා. ඒක අත්විඳ අපි ඇත්තටම අත්විඳ. හරිම හිතට වේදනයි. මේ මහත්තයා නොහිටින්න අද එලිපත්ත උඩ හිටියේ. ඇත්තම කියනවනම් පයින් ගැහුව ගමන් එළියට විසික් වෙන විදියට. මේ මහත්තයා මට දෙවි කෙනෙක් වගේ පිහිට වුණා. අර විල්ලියා මේ විල්ලියා මේ ගුරුන්නාන්සේ මේ මෑණියෝ කියාගෙන ගොඩාක් අය මේ ව්‍යාජනම් වලින් පෙනී සිටිනවා. නමුත් මට හැකියාවක් තියෙනවා මේ දේශාන් කියන කෙනා මම කියන එක මට හැදින්වීමක් කරන්න පුළුවන් හැකියාවක්. අඩාගෙන වැළපීගෙන බෙල්ලේ වැළදා ගන්න උත්සාහ කරන අවස්ථාවල තමන්ගේ ළමයාට කිරි පැකට්ටයක් අරන් දෙන්න බැරි අවස්ථාවල ඉතින් ගොඩාක් පිරිස් මගේ ළඟට ඇවිල්ලා කියන්නේ අනේ මේ මගේ ස්වාමියා මාව අතරමං කරලා දාලා ගියා. මගේ පෙන්වතා මාව අතරමං කරලා දාලා ගියා. ඔයාගේ ආදරවන්තයා වගේ ආදරවන්තිය ඔයාව පිටුපාලා ඔයාව අතරමං කරලා දාලා යන අවස්ථාවක ඔයාලා බෙල්ලේ වෙලා දාගන්න යන්න එපා. මම අනිවාර්යෙන් දවස් 3-7 වෙද්දී ඕගොල්ලෝගේ දෙපතුල ළඟ දන ගහලා ඉන්න විදිහට මම මගේ මේ ගුරුකම් ශාස්ත්‍රයේ යంత్ర මන්ත්‍ර පැත්තෙන් මම ඒ දේ ඉෂ්ට කරලා දෙනවා කියන එක පොරොන්දු වෙනවා. ඒ අඩාගෙන වැළපීගෙන එන මිනිසුන්ට මට කරන්න පුළුවන් උපරිම හැකියාවෙන් මට කරන්න පුළුවන් උපරිම සේවයක් ලබා දෙන්න තමයි උපරිම උත්සාහයක් දරන්නේ. අවුරුදු 28ක 30ක විතර වගේ ලස්සන කාන්තාවක් හැඩු කඳුලින් බෙල්ලේ වෙලා දාගන්න කියලා හිතාගෙන තමයි මේ ළමයා මාව මුණ ගැහෙන්න ආවේ. එක්කරන් යන්න පුළුවන් සෑම තැනකම එක්කන් ගිහිල්ලා බල්ලෙක් හා සමානව තමයි මේ ළමයාගේ දෙපතුල ළඟ ඇවිල්ලා දන ගහලා සමාව අරගෙන මින් මනත මම මෙවැනි වරදක් සිදු කරන්නේ නැහැ කියන මතයෙන් තමයි දැන් මේ ළමයා ළඟ ඇවිල්ලා වාසය කරන්නේ. ශ්‍රී ලාංකික වශයෙන් විතරක් නෙමෙයි විදේශගත අය බොහෝ දෙනෙක් මේ මට කතා කරනවා දුරකථන ඇමතුම් ලබා දෙනවා වීඩියෝ කෝල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා. හැරගිය අය කෙනෙක් ගෙන්වන්න උනත් තමන්ගේ ස්වාමියා අතහැරලා ගිහිල්ලා ඉන්නවා නම් නැවත ගෙන්වා ගැනීමක් තමන්ගේ පෙන්වතා මේ පෙන්වතිය ඒ සියලු කටයුතු කාරණාවලට මට දින 3-7 වෙද්දී අනිවාර්යෙන් නිශ්චිත වශයෙන් ප්‍රතිඵල අරන් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ සැමියා කතා කරලා කියනවා අනේ වෙද මහත්තයා බලන්න මගේ මේ නෝනා මං විදේශගත වුණාන් පසුව තවත් පුරුෂයෙක් සමග සම්බන්ධයක් පවත්වනවා. මට මේක නවත්තලා දෙන්න. කොහොමද මේක කරන්නේ? මම අනිවාර්යෙන් කියන්නේ මේක ස්ත්‍රිය හෝ පුරුෂයාගේ ඕනෑම අන්‍යයන් සම්බන්ධතාවයක්. විදේශගත හෝ ශ්‍රී ලාංකික. මට ඒක අනිවාර්යෙන් මම දින 3-7 වෙද්දී නවත්තලා දෙන්න පුළුවන් හැකියාවක් අනිවාර්යෙන් තියෙනවා. කිසිම දවසක කිසිම අන්‍යයන් සම්බන්ධතාවයක් කිසිම කාන්තාවක් ළඟට කිසිම කාන්තාවක් ඇසුරු කිරීමකට ඒ කෙනාට කිසිම හිතක් පහළ වෙන්නේ නැහැ. කොටින්ම කියනවා ණයට අඳුකොළ පේන්න වගේ. වෙන ගෑනු අය පෙනෙද්දි ණයට අඳුකොළ පේන්න හා සමානයි. ඒ වගේම තමන්ගේ භාර්යාව, තමන්ගේ බිරිඳ, තමන්ට දේව දූතියක් හා සමානව පේන්න තමයි මම මේ වසීගුරුකම නැවත සකස් කර දෙන්නේ. සර්වජන වසී, ස්ත්‍රී පුරුෂ වසී, නාම වසී කර්ම ගණනාවක් තියෙනවා. ස්ත්‍රී පුරුෂ වසී, පුරුෂ වසී. ඉතින් මේකේ ભેදයක් නැහැ ශාන්. ඒ කෙනාට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ කෙනාගේ ඒ දේ සාර්ථකව කරලා දෙන එක තමයි අපේ දන්න ශාස්ත්‍රයෙන්
ශක්තියෙන් කරන්න පුළුවන් හැකියාවෙන් කරන්න පුළුවන් දේ යුතුයකම අපි ඉෂ්ට කරලා දෙන්න ඕන. ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ශාන්නේ ව්‍යාපාරයේ බංකොලොත් වෙලා නම් ඒ බංකොලොත් වෙච්ච ව්‍යාපාරයේ මම දිනෙන් දින දියුණු වෙන ආකාරයට ඒ කෙනාට මට කරන්න පුළුවන් උපරිම දේ මම කරලා දෙනවා. ව්‍යාපාර දියුණුව සහ භූමි ආරක්ෂාවන් සහ නඩු හබ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට විභාග ජය විදේශගත වීම වලට යන්න නොහැකි අයට ඉතා කෙටි කාලෙකින් විදේශගත වෙන්න පුළුවන් ආකාරයට කටයුතු සකස් කර දීම බහිරව පූජා තැබීම දියුණුව සඳහා යන්ත්‍ර පළඳ ගන්න පුළුවන් ව්‍යාපාර කරන ස්ථානයේ තබන්නට යන්ත්‍ර ලබා ගන්න පුළුවන් එවැනි ඕනෑම දෙයක් මට මගේ ළඟට එන කෙනෙක්ට කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා පියෙක් හා සමානව යාළුවෙක් හා සමානව සහෝදරයෙක් හා සමානව මට කරන්න පුළුවන් උපරිම හැකියාවෙන් මම ඒ කෙනාට සතුට සැනසුම කියන දේ අනිවාර්යෙන් මම ලබා දෙනවා කියන එක මට පොරොන්දුෙන් කියන්න පුළුවන්. තෙරුවන් සරණයි. මේ වීඩියෝ එක කරන්න හිතුනේ මම ඉන්නේ ඉතාලියේ නාපෝලි ඉස්සලා හිටියේ දැන් අචෙර්රවල ඉන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් දුරින්. මේ වීඩියෝ එක කරන්න හිතුවේ මට වෙච්ච දෙයක්. ඒ කියන්නේ ගොඩක් මේ ප්‍රශ්න ගොඩකට මම මුහුණ දුන්නා. ඒ ප්‍රශ්න ඔක්කොගෙම මාව නිදහස් කරා දේශාන් විශ්වනායක මහත්තයා මේ නුවර මේ මම ඉතාලි කෙනෙක් මැරි කරලා ඉන්නේ මගේ දරුණු 3 දෙනෙක් ඉන්නවා එයාලත් එක්ක මං ඉන්නේ එතකොට එයාලා අපිට වැඩපළක් තියෙනවා මෙහි කාර් පේන්ටින් ඉතින් ඒ පේන්ටින් වැඩපළේ මේ අපි ලංකාවේ කෙනෙක් රස්සාවකට ගත්තා අරගෙන නොයෙක් ප්‍රශ්න කරදර ඒ කියන්නේ අන්තිමට මේ මම හැමදාම කවුරු හරි වැඩකට ගත්තොත් ඒ ලංකාවේ කෙනාට ඉන්න දෙන්නේ නැහැ මේ පිරිමි ළමයා. නොයේ කරදර අපිට කරා. ඒ කියන්නේ දන්නේ නැහැ ඇත්තටම මේ මගේ මහත්තයා ඊටපු ගමන්ම එකපාරට වෙනස් වුණා. අපිව යන්න ගෙදරින් ඕගොල්ලෝ කියන තත්ත්වයටපත් වුණා. යන්න කිය රණ්ඩු කරා අපිව ගණන් ගන්න නැති තත්ත්වයකටපත් වුණා. මගේ දරුවෝ 3 දෙනා මගේ පුතාලා දෙන්න ගිහිල්ලා වැඩවලට අසරණ වෙලා ඔෆිස් එකට වෙලා ඉන්නවා. ඒක ආයුධයක්වත් අතට අල්ලන්න දෙන්නේ නැහැ. අර කොල්ලා ලොක්කා වෙලා අන්තිමට ලංකාවෙන් ආපු මල්ලි කෙනෙක් මට කිව්වා අක්කේ ඒ ළමයාටත් ඉන්න දුන්නේ දවස් 2යි 50ක් විතර ගෙනාවා. එක්කෙනෙකුටත් ඉන්න දුන්නේ මේ අන්තිමට ඇත්තටම හිතට දුකයි. හොඳට සැලකුවා මේ මිනිස්සයාට මේ හොඳ පඩියක් ලක්ෂ 5ක විතර පඩියක් ළඟසාලි වලින් දීලා එතකොට කෑම එක දුන්නා යන්න එන බොරමේන්තුව දුන්නා අපේ රටේ අපේ කෙනෙක් නිසා සැලකුවේ ඒ නමුත් අන්තිමට ආපු මල්ලි කිව්වා අක්කේ මූ මෙතන ලොකු ගේමක් ගහන කෙනෙක් පොඩ පරිස්සමෙන් ඉන්න කියලා ඊට පස්සේ තමයි මම බැලුවේ මොකද්ද මේ වෙන්නේ කියලා ඊට පස්සේ මේ මහත්තයා නුවර මට ලොකු තදබල ලෙස ජීවිතේ පවා නැති වෙන විදිහට වැඩක් කරලා ඊට පස්සේ ඒ මහත්තයාට මාව එපා වෙන්න තිත්ත වෙන්න දෙයක් කරලා තිබුණා ඒක අත්විඳ අපි ඇත්තටම අත්විඳ හරිම හිතට වේදනයි නමුත් මේ මහත්තයා නොහිටින්න අද එලිපත්ත උඩ හිටියේ ඇත්තම කියනවනම් පයින් ගැහුව ගමන් එළියට විසික් වෙන විදිහට මේ මහත්තයා මට දෙවි කෙනෙක් වගේ පිහිට වුණා ඊට පස්සේ මේ මහත්තයා ඒක කැපුවා ගංගක ගිහිල්ලා කපන්න තිබුණේ මට වීඩියෝ කෝල් අරන් ඔක්කොම පෙන්නලා මේ මහත්තයා ඒක අයින් කරලා ඉවරලා දුන්නා ඇත්තටම පිං මේ මහත්තයා හදු වැඩු දෙමාපියන්ටත් පිං මට කරපු උදව්වට දැන් මගේ පැත්තට මගේ මහත්තයා ආයෙ හරවලා දුන්නා ඊට පස්සේ ඒ කොල්ලම දාලා යන විදිහට වැඩක් කරා ඒ කොල්ල දාලා ගියා සති 2යි දාලා ගියා ඒ දේ කපනකොට මගේ මේ උරහිස් පතු දෙකේ තද බල වේදනාවක් ආව මම මූණ වහලා කතා කරන්නේ ඇත්ත කතා කරන්නේ බය නැහැ ඇත්ත කතා කරන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ මං කියන්නේ අසරණ කෙනෙක් ඉන්නවා නම් ඕනම කෙනෙක් මේ මහත්තයාට කතා කරලා වැඩක් කරගන්න බය වෙන්න එපා 100,000ක් ගැරන්ට් වෙනවා මම මගේ ෆෝන් නම්බරේ උනත් දෙන්න පුළුවන් කොහොමෙන් හරි ඒ මහත්තයාට කතා කරලා හදිසි හරි ඉල්ලුවොත් මගේ ෆෝන් නම්බරේ හරි දෙන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නැහැ පුජ්‍යලිකව කතා කරලා හරි දෙයක් අහගන්න මූණ පෙන්නලා කතා කරන්නේ මේ ඇත්ත හින්දා මාස් දාලා මට කතා කරන්න ඕනේ නැහැ
මේ උරහිස් පතු දෙකෙන් ඒක කපලා මට පැයක් ගියේ නෑ. මේ උරහිස් පතු දෙකෙන් තදබල වේදනාවක් ආවා. මේ ෆෝන් එක අල්ලගෙන ඉන්නේ මගේ දුව මූල පෙන්නන්න කැමති නෑ. එයා තාම අවුරුදු 18යි. එයා මගේ සිද්ධාලේප ගෑවා. මට පැන්ඩෝල් දෙකක් බිව්ව මොන විදිහකවත් අඩුන්නේ නෑ. මං පැය දෙකමාරක් තද වේදනාවක් වින්දා මේ උරහිස් පතු දෙකෙන්. කකුල් දෙක පන නෑ වගේ නිකන් මං ඊට පස්සේ මහත්තයාට කතා කරලා කිව්වා මහත්තයා මට පොඩ්ඩක් අමාරුවක් තියෙනවා මෙහෙමයි කියලා. ඊට පස්සේ මේ මහත්තයා කිව්වේ උරහිස් වලට කටු ගහලා තද කළා. මගේ ජීවිතේ පව නැති වෙන්න කරලා තියුනේ. මගේ මූණවල මේවා ඔක්කොම කළු වෙලා තියුනේ. මේවා ඔක්කොම කළු වෙලා මං පුදුම කළුයි. ඉතින් මං ටිකක් සුදුවට මේ හිටියේ. ඒ කියන්නේ කළු වෙලා මිනිස්සු දැක්කහම අපේ ලොකු දුවලා කියන්නේ අම්මා යකෙක් වගේ කියලා. ඉතින් මං එච්චර ගණන් ගත්තේ නැහැ. පස්සේ ඔයාල බැලුවම අහු වුණාට පස්සේ මම වැඩේ කරා අන්තිමට දාලා ගියා. දැන් මං සතුටින් ඉන්නවා මේ මහත්තයා ඉඳලා. මේ මහත්තයාට පින් සිද්ධ වෙන්න ඕනම කෙනෙක් බය නැතුව මේ මහත්තයාගෙන් වැඩක් කරගන්න. විදේශගත දරුවන් හට සයුරෙන් එතරට බලපාන පරිදි ඕනෑම ගුරුකම් කටයුත්තක් සාර්ථකව කර දෙමි. ස්ත්‍රී පුරුෂයා වසී කර දීම, අණවින කොඩවින කැපීම, ග්‍රහාපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම, සර්ව ජන ආකර්ෂණ ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන් මාමතන්න.